හායි යාළුවනේ සුබ දවසක්. ඔන්න වෙනද වගේම අදත් තාම වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මේ තියෙන පතෝල ඇට මේ මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් පෙන්නුවා කොහොමද මේ ඇට ටික පෙඟෙන්න දාලා දවස් දෙකක් තියලා ඒ වීඩියෝ එක ඉස්සෙල්ලා වීඩියෝ එකේ තිබුණා එහෙම. ඊට පස්සේ ඒක අරගෙන පෙරාගෙන ඊට පස්සේ මෙහෙම ගෝනි කෑල්ලක් අරගෙන ඒකට දාලා එකෙන් වහනවා. මෙහෙම වහලා තිබ්බේ. වහලා මේ තියෙන වැලි ඒක උඩට දාලා දවස් 4ක් විතර තිබ්බා. අද තමයි යාළුවනේ ඔන්න ඇරලා බැලුවේ. ඒකට වතුර දාන්න ඕනේ. උදේ හවස ඒ වැලි වලට වතුර දාන්න ඕනේ. ඊට පස්සේ අද දවස් 4කින් බලනකොට 4 වෙනි දවසේ මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ තියෙන්නේ පතෝල ඇට වලට පේනවා ඇති යාළුවනේ. මේ තියෙන්නේ ටිකක් මොටයි ඇදලා මේ තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔන්න අද තියෙන යාළුවනේ මේක අරගෙන හිටවන්න තමයි තියෙන්නේ. මම මේ හිටවන වීඩියෝ එකත් ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඇට හොඳට පැලවිලා තියෙනවා. තව දවසක් තිබ්බොත් මීටත් වඩා මේ මොටයි ඇදෙනවා. දැන් මේ ගෝනියේ තව හෙට දවසක් වගේ තිබ්බොත් එහෙම මේ මොටයි මෙහෙම මේ ගෝනියේ මෙහෙම මේ ගුල්ලස්සෙන් ඇතුළට යනවා. ඒතකොට ගලවන්න ටිකක් අමාරුයි. ඒ හින්දා යාළුවනේ අද අපි ඒක එළියට අරගෙන වාචනයකට දාගෙන අද ඒක හිටවනවා. ඒ හිටවනකොට මම ඒකේ වීඩියෝ එකක් දෙන්නම්. මෙහෙම පස් වලින් වහලා තිබ්බේ මේක. ගෝනි කෑල්ලකින් මෙහෙම නවලා ඒක උඩට පස් දාලා ඒ විදිහට තමයි තිබ්බේ. මේ මට ඔයාලට මේක පෙන්වන්න බැරි වුණා. ගෝනිය දාලා ඒ ඇට මේකට දාන දවස් මට වීඩියෝ එක දෙන්න බැරි වුණා. දැන් අද ගන්න දවසේ හිතුණා ඔයාලට ඒ වීඩියෝ එක දෙන්න ඕනේ කියලා. මේ විදිහට තමයි ඒක ඔන්න ඔහොම තමයි වැඩේ කරේ. ඉතින් යාළුවනේ අදට නවතින්න. ඔයාලට සුබ දවසක්.